අප රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයත්‍රි ඩයස් අප හමුවට එනවා. ඉතින් මේ වගේම විටක බිරිඳක් වගේම දෙදල් මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා. එදා වගේම අදටත් එක වගේම ලස්සන නිදියක් විදියට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ. ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලයට විවිධාකාරයේ පුවත් අහන්ට දකින්ට ලැබෙනවා. ජීවිතයේ බොහෝමයක් තැන්වල නැවතුනා හා සමානව අසීරුම තැනකදී ජීවිතය ගැන අමාරු තීන්දුවක් ගන්න ගයත්‍රි ඩයස් තීන්දු කරනවා. ඒ ඇගෙත් චන්නගෙත් දික්කසාදය. ඉන් එහා ගයත්‍රී චන්නත් ඒ කෝන්තර ගැන ප්‍රසිද්ධියේ නොකියා ඉන්නත් වග බලාගත්තා. රසිකයන් අත ප්‍රශ්නෝත්තර බොහෝමයක් තිබුණා වුණත් ඒ සුහදතාවෙන් වෙන්වීම ප්‍රශ්නයක් කරගන්න එපා කියලත් ඔවුන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අතරතුරදී චන්න ගයත්‍රි යුවලගේ දියණියන් දෙදෙනාගේ විශේෂ අවස්ථාව වෙනුවෙන් ඔවුන් දෙදෙනා එකට ඉන්නවා දකින්න ලැබුණා. නමුත් දරුවන්ගේ සෑම වැඩ කටයුත්තකදීම ආදරණීය මවක් සහ පියෙක් විදිහට එකට එකතු වෙලා වැඩ කටයුතු කරන්නත් ඔවුන් දෙන්නා අමතක කරේ නැහැ. මේ දවස්වල ගයත්‍රි ගැන කසුකුසුවක් ඇති වෙලා තියෙනවා. කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා තමාට එල්ල වෙන චෝදනා පිළිබඳව රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් පළ කර තිබෙනවා. තමන්ට එල්ල වෙන දැඩි සමාජ විවේචන සහ චෝදනා පිළිබඳව ඇය පවසන්නේ තමන් වරදකරුවෙකු වනවා නම් ඒ එකම වරද තමන් කලාකාරිනියක වීම පමණක් බවයි. කාන්තාවක් ලෙස තමන් විඳින වේදනා සහ සමාජයේ ශරියා නීතිය මෙන් ක්‍රියාත්මක වන විනිශ්චයන් පිළිබඳව ඇය එම සටහනින් දක්වා තිබෙනවා. එම සම්පූර්ණ සටහන පහති. පෙර ආත්මය ගැන මතකයක් නැතත් ඒ හැම ආත්මයක්ම මේ ගෙවන ආත්මයට වඩා දුක්බර ඇති, වේදනාකාරී ඇති. පෙර පව් අනුව මේ ගෙවන කාලයක් ගෙවන්නේ ඉතාම අසීරු ලෙස වුවත් ජීවිතය හැරදා යාමට නොහැක. දෛවය මොන ආකාරයට සලකනවාද යන්න නොතේරේ. නිදි නැති රෑවල් තව කීයක් ගත කරන්න නියමිතද යන්න නොදනී. මා නිවැරදි හෝ වැරදිකරුවෙකුද යන්න මාද සොයමි. කෙසේ හෝ සමාජයේ සරියා නීතිය පාවිච්චි කරමින් ගල් ගසමින් මා මරා දමමින් සිටි. කුඩා කල සිට මා විඳි වේදනාවන් තනිකම තවමත් නිම වී නොමැත. මේ ජීවිතයේ ආරම්භයත් අවසානයත් අතර ගලා යන රුධිරයේ රශ්නයට මට නින්ද නොයයි. මා වැරදිකරුවෙකු නම් ඒ මා කලාකරණයක වීමයි.